මේ පැකේජින් එකේ මෙයාලා කරන වැරද්ද මොකක්ද? මෙයාලා පොඩි අඩුපාඩුවක් කරගෙන තියෙනවා මේ පැකේජින් එකේදී. අපි දන්නවා ටිපි ටිප් වගේ දෙයක් ගත්තොත් එහෙම ටිපි ටිප් වගේ වට හුලම් පුම්බලා තියෙනවා. අපි බයිනවා මේ හුලම් අපි සල්ලි දීලා ගන්න කියලා. තියෙන ටිපි ටිප් ප්‍රමාණයට වඩා හුලම් පුම්බලා පැකට් එක ලොක් කරලා තියෙනවා. එතකොට අපිට ලැබෙන perceived value එක වැඩි වෙනවා. අපි හිතනවා ලොකු දෙයක් අපි සල්ලි දීලා ගත්තා කියලා. ඊට පස්සේ අපි ගත්තොත් ඩ්‍රින්ක්ස් එහෙම මොනවා හරි ගත්තම ඒවට දානවා සැන්තම් ගම් ඊළඟට පෙක්ටින් වගේ thickness දාලා මේකේ thickness එක වැඩි කරනවා. එතකොට අපිට බොනකොට අපිට දැනෙනවා හැඟීමක් මේක ගොඩක් සාන්ද්‍රයි කියලා. අධි සාන්ද්‍ර හැඟීමක් අපිට දැනෙනවා. හැබැයි ඩීහයිඩ්‍රේෂන් ප්‍රොසෙස් එකේදී කෑමක ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි ඩීහයිඩ්‍රේෂන් ප්‍රොසෙස් එකට ටිකක් වියදමක් යන නිසා සාමාන්‍ය එකක් කනකොට ඩීහයිඩ්‍රේටඩ් එකක් කනකොට පොඩ්ඩක් මිලත් වැඩි වෙනවා. දැන් වැඩි මිලක් දීලා අඩු ප්‍රමාණයක් ගන්න එක අපේ මොළයට පොඩ්ඩක් කන්ෆියුසින්. එතකොට දැන් මම මේක උනත් පර්චේස් කරද්දී මගේ බය ජර්නි එකේදී මම කල්පනා කරා මේක මේ ඇති වේද? ඇයි මේක මේ 300 ගාණක් කොච්චරක් තියනවද දන්නේ මේ චුට්ටයිනේ දෙන්නේ ග්‍රෑම් 100නේ දෙන්නේ කියලා. අර මම පොඩ්ඩක් පැකිලුණා. ඊපස්සේ මම ටෙස්ට් කරන්න ගෙනල්ලා හදලා බැලුවම හට්ටියක් විතර හදා ගන්න පුළුවන්. මෙයාට පැකේජින් එකේදී කරන්න තිබ්බා මෙතන මේ කොච්චර ගාණක්ද මේ ඩිහයිඩ්‍රේට් කරන කලින් කොච්චර ග්‍රෑම් ගාණක් අපි මෙතන තියනවද කියලා බලන්න පුළුවන්. ඒතකොට මේක ඇත්ත අමුවෙන් ගන්න ඒවා ග්‍රෑම් කීයකට මේක සමානද කියලා දාන්න පුළුවන්. ඊට අමතරව එයාලට පුළුවන් වුණා ෆයිනල් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේක ඉව්වට පස්සේ වට කිරිකෝස් හට්ටියක් හදා ගන්න පුළුවන් වගේ අර මිනිසුන්ට තේරෙන භාෂාවෙන් ඒක කියන්න පුළුවන්. එහෙම කිව්වම කෙනෙක්ට ලැබෙන perceived value එක මේ අඩු වෙන perceived value එක අපිට වැඩි කරලා දෙන්න පුළුවන්. ඒකෙන් අර කන්ෆියුෂන් එක අඩු කරලා සේල්ස් වැඩි කරගන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔය ටින් කිරි වල පිටිපස්සේ ගහලා තියෙනවා මේ කිරි ලීටර් මෙච්චර ප්‍රමාණයක් මේ ටින් එක හදන්න වියදම් කරලා තියෙනවා කියලා. ඒකෙනුත් අපේ perceived value එක ඉතාමත් වැඩි ලෙස වැඩි වෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා ඔය ෆුඩ් සිටි වල වගේ තියෙන ඔලු අයින් කරලා සුද්ධ කරලා තියෙන කරවල වල ගහලා තියෙනවා. ඔලු සුද්ධ නොකරපු වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය කරවල ග්‍රෑම් මෙච්චරකට සමානයි මේ සුද්ධ කරලා ඔක්කොම කරලා තියෙන එක කියලා. ඒකෙන් අර ප්‍රමාණය අඩුවීම නිසා අපිට එන perceived value අඩුවීම ගොඩක් මග අරවා ගන්න පුළුවන්. ඒකෙන් අපිට සේල්ස් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයත් බිස්නස් එකක් කරන කෙනෙක් නම් සමහරවිට මේ වගේ වැරදි කරනවා වෙන්න පුළුවන්. එහෙනම් ඒක දැම්මම හදාගන්න. ඒ වගේම ඔයාගේ බිස්නස් කරන යාළුවෙක් ඉන්නවා නම් එයාට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. එයාට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මේ බිස්නස් බ්‍රෑන්ඩ් එක ගැන මගේ කිසිම ඇෆිලියේෂන් එකක් නැහැ. මට මේ සල්ලි දීලා නෙමෙයි මම සල්ලි දීලා අරගෙන කරන්නේ. නැතුව මම කලින් පෝස්ට් එකකුත් දැම්ම නිසා එහෙම කිව්වේ කිසිම ඇෆිලියේෂන් එකක් නැහැ. Thank you.